පහුගිය ඔක්තෝබර් 3 වෙනිදා ඉතාලියට එන්න හිතාගෙන ඉන්න විදේශිකයන්ටත් ඉතාලියේ දැනටම ජීවත් වන විදේශිකයන්ටත් වැදගත් වන නීති කිහිපයක් ගැන ප්‍රකාශ කෙරුණා. ඒවායින් ඔබටත් වැදගත් වේ කියලා හිතන අලුත් වුණු සහ වෙනස් වුණු නීති රීති 5ක් ගැන තොරතුරු තමයි මේ වීඩියෝවෙන් අරගෙන ආවේ. ඔක්තෝබර් 3 වෙනිදා ප්‍රකාශයට පත් කෙරුණු මේ අලුත් නීති සියල්ලම ඔක්තෝබර් 4 වෙනිදා සිටම ක්‍රියාත්මක වන බව මතකයේ තබා ගන්න. ඔක්තෝබර් 4 වෙනිදා සිට ක්‍රියාත්මක වන අලුත් නීතියට අනුව සිදුවුණු පළවෙනි වෙනස තමයි ඔබේ දැනට ඇති ස්ටේ පර්මිට් එකේ වර්ගය වෙනත් වර්ගයේ ස්ටේ පර්මිට් එකකට මාරු කිරීමේ කාල සීමාවේදී ඔබට නීත්‍යානුකූලව රැකියාවක යෙදීමේ අයිතිය ලැබෙනවා. මීට කලින් මේ අයිතිය ලැබුණේ අලුතින්ම ස්ටේ පර්මිට් එකක් ඉල්ලුම් කරන අයටත් කල් නිකුත් වීමෙන් පසු අලුත් කරන අයටත් විතරයි. ඉතින් මෙතැන් සිට ඔබට ස්ටේ පර්මිට් එකේ වර්ගය මාරු කිරීමට අයදුම් කරලා එය ලැබෙනතුරු රැකියාවක් නොකර බලා ඉන්නේ නැතිව රැකියාවක් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඔබට අරගෙන ආපු දෙවන වැදගත් ප්‍රකාශය තමයි මෙතැන් පටන් අසාධාරණ ලෙස රැකියා කටයුතු වල යොදවපු රැකියාව තුළ අසාධාරණ ලෙස පීඩනයට ලක් වූ සියලු දෙනාගේ ස්ටේ පර්මිට් එකේ කාල සීමාව අවුරුද්දක් දක්වා දීර්ඝ කරන අතර එලෙස රැකියාවේ පීඩනයට පත් වූ පුද්ගලයින් ඉතාලි රජයෙන් ලබා දෙන ආර්ථික සහනයක් වෙන අසෙන්යොදි ඉන්ක්ලුසියෝනෙ දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලබනවා. තුන්වන දැනුම් දීම තමයි දෙක්‍රේත ෆ්ලුස්සි නීතිය යටතේ 2026 සිට 28 දක්වා අවුරුදු 3ටත් අමතර රැකියා 10000 ගානේ අවුරුදු 3ටම ලබා දීමට ඔවුන් තීරණය කර තියෙනවා. නමුත් මේ අමතර රැකියා අවස්ථා නැත්නම් ෆෝරිකෝත රැකියා 10000 ලැබෙන්නේ ආබාධිත පුද්ගලයින් හෝ අවුරුදු 80ට වැඩි මහලු පුද්ගලයින් බලා ගැනීම සඳහා කෙයාගිවර් රැකියාවකට ඉතාලියට එන අයටයි. හතරවන ප්‍රකාශය තමයි පිටරටවලින් ස්වේච්ඡා සේවය සඳහා ඉතාලියට එන තරුණයින් වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන් අවුරුද්දක් වෙනුවට අවුරුදු 3ක කාලයක් සඳහා සංවිධානය කිරීම. මිනිස්තරෝ දෙල් ලවෝරෝ e delle politiche sociali සහ මිනිස්තරීය දෙල් ඉන්ටර්නෝ e degli affari esteri කියන අමාත්‍යාංශවලින් මේ කටයුතු සංවිධානය කෙරෙනවා. ඔක්තෝබර් 3 වෙනිදා කළ ප්‍රකාශ අතරින් පස්වන සහ අවසාන ප්‍රකාශය ලෙස ඔබට අරගෙන ආවේ තම පවුලේ සමාජිකයෙක් ඉතාලියට ගෙන්වා ගැනීමට ඉල්ලුම් කරන රීකොන්ජුන්ජිමෙන්තෝ ෆැමිලියාරයකට අදාළ නුල් අවස්ථාවක ලබා ගැනීමට ගතවන කාලය මින් ඉදිරියට දින 150ක් දක්වා දීර්ඝ කිරීම. මීට පෙර මේ නුල් අවස්ථා අවසර පත්‍රය ලබා දීමට කටයුතු කෙරුවේ දින 90ක් ඇතුළතදී. ඉතින් ඉතාලි විදේශිකයන් සම්බන්ධව මේ විදිහට වෙනස් වුණු සහ අලුත් වුණු නීති ඔබටත් වැදගත් වෙයි කියලා හිතනවා. ඔබේ හිතවතෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ පණිවිඩ ඔවුන් අතරේ බෙදා හරින්නත් අමතක කරන්න එපා.